ටානියා අපි දෙන්නගේ ආදරයට අදට අවුරුදු 10ක්. හෙට ඉඳලා ඔයා විශ්වවිද්‍යාලයට යනවා. විශ්වවිද්‍යාලයෙන් ඔයා ඉගෙන ගත්තට පස්සේ ඔයා දොස්තර වෙනවා කෙනෙක්. ඊට පස්සේ මාව අමතක වෙයිද දන්නේ නේද? පිස්සුද මගේ මෝඩ ළමයෝ. ඔයාව මට කවමදාකවත් අමතක වෙන්නේ නැහැ. මගේ පණත් හරි ඔයත් හරි. ඔයා තමයි මගේ හැම දෙයක්ම සඳුත්. ඇත්තටම මං ඇත්තටම ටානියා ඔයාගේ ඔය චාම් විදියට තමයි ගොඩක් මාස. අනිත් කෙල්ල වගේ එක එක විකාර ඇඳුම් අදින්නේ ලස්සනට ඔය වගේ සාඩියක් ඇඳගෙන හරිම චාම් විදියට තමයි ඉන්නේ. ඔයාගේ ඔය චාම් ගතියට තමයි මං ගොඩක්ම කැමති ටානියා. මං ඔයාට හැමදාම ආදරේ. හැමදාම එක විදියකටම ආදරේ. මම දන්නවනේ ඒක සඳුන්. මේ දැන් එහෙනම් අපි යමු නේද? හෙට මට කොලෙජ් එකට යන්නත් තියෙනවනේ. බරු ටිකක් ලැහැත්ති කරගන්නත් තියෙනවා. දැන් යමු නේද? හවස් වේගෙනත් නෙන්නේ. ඒක නෙවෙයි ටානියා. මට ඔයාට දෙන්න පුංචි ටැග්ගක් තියෙනවා. ඔයා ඉතින් විශ්වවිද්‍යාලය යන්නත් තේරුණානේ. ඒකට මට දෙන්නත් මොකුත් බැරි වුණානේ. ඒකට මං ගානේ පුංචි ටැග්ගක්. මේක ගන්නකෝ. මොකද්ද සඳුන් මේ? මට මේක අදාහ ගන්නවත් බෑ. මොකක්ද අනේ මේ? හරි. මේක ඔයා පොඩ්ඩක් ඇරලා බලන්නකෝ මොකද්ද කියලා. ඔන්න මගේ පුංචි කෙල්ල හෙට ඉඳලා විශ්වවිද්‍යාලය යනවනේ. ඒකට මගෙන් පුංචි තෑග්ගක්. මේක තියාගන්න. කෝ දැන් මේක ඕපන් කරලා බලන්නකෝ. අනේ මොකක්? ෆෝන් එක? සඳුන් ඔයාට මේ වගේ අලුත් ෆෝන් එකක් ගන්න සල්ලි කොහෙන්ද? අනේ ඇයි පැටියෝ මං වෙනුවෙන් ඔයා මෙච්චර දේවල් කරන්නේ? මට මේවා ඕනේ නෑ අනේ. මේ වගේ වැඩක් නෑ. මේක ඔයා තියාගන්නකෝ. ඉස්සර නම් ඉතින් අපි හැමදාම වගේ හම්බෙනවනේ. ඔයා කොලෙජ් යන්න පටන් ගත්තට පස්සේ අපිට හම්බෙන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලාවත් දන්නේ නෑනේ. ඒකයි මම ෆෝන් එකක් ගත්තේ. අපි දෙන්නට ෆෝන් එකෙන් හරි කතා කරන්න පුළුවන් නේ. එතකොට අපි දෙන්න ළඟ ඉන්නවා වගේනේ ටානි. ඒකයි මම ඔයාලට ෆෝන් එකක් ගත්තේ. මේක තියාගන්න. ඔයාට සතුටුයි නේද? අනේ සඳුන් මං ඔයාට ගොඩක් ආදරේ. ඔයා ඇත්තටම හොඳ කොල්ලෙක්. මං ඔයාට ගොඩක් ආදරේ සඳුන්. මං ඔයාට ගොඩක් ආදරේ. එහෙනම් අපි යන්. දැන් ඔයාට කොලෙජ් එකට යන්නත් තියෙනවනේ. එහෙනම් අපි යමු නේද? ඔයා නේද ටානියා? අද ඔක්කොම ක්ලාස් රූම් එකේ ළමයි ඔයාට hina වුණා නේද? ඔහොම දැන් ඉන්නවා කියලා. මේ අහන්නකෝ අද කාලේට ඔවා ගැලපෙන්නේ නෑ. පොඩ්ඩක් ඇඟ එහෙම පේන්න අඳින්න ඕනේ. අනික මේ කොලෙජ් එකේ ඔක්කොම එහෙම කට්ටිය තමයි ඉන්නේ. ඔයා ඔහොම අඳින්න ඔයාව දුප්පත් කියලා ඔයාව නෝන්ඩි කරනවා. මං ගානට ඔයාව හදලා ගන්නම්. හරිද? අනේ ගොඩක් ස්තුතියි. මට මේ විදිය හොඳයි. මට අනික අර විදියට ඇඳලා පුරුදුත් නෑ. අනික මං කොහොමද දුප්පත්නේ. මං පොසත් කියලා මට කාටවත් පෙන්වන්න ඕනේ නෑ. මම මේ ඉන්න විදිය හොඳයි. කියන කට්ටිය ඕනි දෙයක් කියපු දාවේ. ඒවා ඉතින් ඇඟේ වදින්නේ නෑනේ. මෙහෙම කමක් නෑ මට. thank you මං ගැන ඇහුවට. නෑ. මං ඔයාට හැම දෙයක්ම දෙන්න. මට ඕනි තරම් සල්ලි තියෙනවා. ඔයාව ලස්සනට මොඩ් කරලා ගත්තා නම් ඔයා මේ කොලෙජ් එකේ ලස්සනම කෙල්ල විදියට ඉඳී. ඇත්තටම ඔයාට ලස්සන පෙනුමක් තමයි තියෙන්නේ. මේ ඇඳුම් වලට ඔයාගේ පෙනුම වැහිලා තියෙන්නේ. ලස්සන ඇඳුමක් එහෙම අඳලා ගත්තා නම් ඔයා ඉතින් ලස්සනම කෙල්ලෙක් වගේ ඉඳී. මොකද කියන්නේ? අද මගෙත් එක shopping නැන්ද? හැම දෙයක්ම මං ගානේ මං ඔයාලට කරලා දෙන්න. බලන්නම්කෝ. මං කොලෙජ් එකේ වැඩ ටික ඉවරලා ඔයාලට බලලා කියන්න. මං පුළුවන් වුණොත් එන්නම්කෝ. ලීසා අපේ රුවනව දැක්කද? මං ඌව හැමතැනම බැලුවා. කොලෙජ් එකේ කොහෙවත් නැහනේ. උපුල් මං දැක්ක රුවන් කැන්ටින් එක පැත්තට යනවා. ඒ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ. හරි ලීසා. මෙයා නේද අපේ කොලෙජ් එකට අලුතෙන් ආපු ලස්සන ගෑන් ළමයා. ඔක්කොම මෙයා ගැන තමයි කතා වෙන්නේ. ලස්සන සාරියකුත් ඇඳගෙන හරියට නිකන් ටීචර් කෙනෙක් වගේ. බලන්නකෝ. මෙයා දැක්ක ගමන් තියෙන්නේ හිත ඇදිලා යන පෙනුමක්. එහෙනම් ලීසා මං ගිහිල්ලා එනම් කැන්ටින් එක පැත්තට. ඒක නෙවෙයි. මොකද්ද ලස්සන ළමයා ඔයාගේ නම? මගේ නම ටානියා. මගේ නම ටානියා. හරි ටානියා. එහෙනම් මම යන්නම්. අපි පස් වෙලාවක හැමීට කතා කරමුකෝ. ලීසා මම යනවා. වව් ඔයා දන්නවද ඒ කොල්ලා කවුද කියලා? හරිම හොඳ කොල්ලෙක්. අපේ කොලෙජ් එකෙන් සල්ලි වැඩියෙන්ම තියෙන කොල්ලට.
පුදුම සල්ලියක් තියෙන්නේ. තාත්තා අගමැති. ඔයා දන්නවද දන්නේත් නෑ. ඒ කොල්ලා ලේසියකට කාට එක්කවත් ඔහොම කතා කරන්නේ නෑ. ඒ කොල්ලා ඔයාට නම් හොඳට කතා කරා. දැක්කන ඔයාට කතා කරපු විදිය. හරි හරි. මේ එහෙනම් අපි යන්න දැන් පන්තිය පැත්තට. ඔන්න ටානියා, ඔයා අර විදියට ලස්සන ඇඳුමක් ඇඳගෙන ආවොත් අනිවාර්යෙන්ම උපුල් ඔයත් එක්ක යාළු වෙයි. එතකොට ඉතින් ඔයාට සල්ලි ඉතින් උතුරන්න තියෙයි. ඇත්තමයි කියන්නේ. එයා මේ කොලෙජ් එකේ වෙන කෙල්ලොන්ට ඔහොම කතා කරලම නෑ. මාත් එකයි පුදුම උනේ. මාත් ඉස්සර ඔය කොල්ලක් දාගන්න try එකක් දැම්මා. ඒත් හරි ගියේ නෑ. මම වැඩේ අතෑරියා. මට නම් හිතෙන්නේ ඒගොල්ලා වැඩි කල් යන්න කලින් ඔයාට සෙට් වෙයි කියලා. ඔයා ඉතින් ලස්සනට ඉන්නවනේ. මේ අදම ගිහලා අපි shopping කළා. ඔයාට ලස්සන ඇඳුමක් ගමු හරිද? එන්නකො දැන් යන්න. අනේ මට ඔවා තේරෙන්නේ නැහැ. හරි හරි අපි බලමුකෝ. යමු ගේන අපි ක්ලාස් රූම් එකට. මොකද්ද ටානියා? ඔය ඇඳගෙන ඉන්න විදිය පිස්සුද යාට? අනේ නෑනේ. කැම්පස් එකේ යාළුවෝ ඔක්කොම මට විහිළු කර අර විදියට ඇඳන් ඉන්නවා කියලා. එතකොට මාව ගොඩේ වගේ පේනවලු. මගේ කැම්පස් එකේ යාළුවෙක් මාව shopping එකක් ගිහලා තමයි මේ ඇඳුම් ටික අරගෙන දුන්නේ. අනේ මම මෙහෙම අඳින්න කැමතියි සඳුන්. මොකක්ද අනේ? ඔයා කැමති නැද්ද? මම පොඩ්ඩක් ලස්සනට ඉන්න. අර විදියට හිටපුවම ගොඩේ වගේනේ. අනේ සඳුන්. අනේ රෙද්ද ගොඩේ. අනේ මේ ඔළුව උස්සලා කතා කරනවා. දැන් බොරුවට බිම බලාගෙන ඉන්නේ. ඔළුව උස්සලා කතා කරනවා. අනේ මේ ඔය එක එක කියන විදිහට ඉන්න එපානේ. තමුසේ ගොඩේ වගේ නෙවෙයි. තමුසේ අර විදිහට ඉදි තමයි ලස්සන. ඔහොම ඉතින් නිකන් මොකියද්ද වගේ. හරියට නිකන් මට එන වචන මං කියන්නේ. බලනවා හැටි ඔය ඇදුමේ අනික කොටට කොටේ සායක් ඇඳගෙන අර බුඩට ඇඳන් ඉන්නක. එහෙන් අතුත් ඔක්කොම එළියේ. මොකද්ද ටානියා? මම එදාම කිව්වනේ ඔයාට. ඇයි? මාව මොකියක් වගේද පේන්නේ? අනේ මේ සඳුන්. ඔයා හිතන් ඉන්නේ හැමදාම මං ගොඩේ වගේ ඉන්න ඕනේ කියලාද? අපිට ලස්සනට ඇඳලා කරලා ඉන්න ඕනේ. අනික මේ හැමදාම ජීවත් වෙන්නේ නෑනේ. ඒ ඉන්න ටික කාලේ ලස්සනට ඉන්න ඕනේ. ඔයා මේ කැමති මම මේ හැමදාම මේ දුප්පත්කමේ ඔහෙම මේ ඔයලා ඉන්නවටද? මට නම් එහෙම ඉන්න බෑ. මට කොහොම හරි ඉස්සරහට යන්න ඕනේ. ඔයා නම් හැමදාම ත්‍රිවිල් එක පැත පැත ඉඳි. මට නම් එහෙම ඉන්න බෑ. මට කොහොම හරි ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. අනික ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ. ඔයා වගේ වීල් එකක් පැත්ත කියලා ජීවිතේ සාර්ථක කරගන්න බෑනේ සඳුන්. ඔයා හිතන ඇති මම මේ දේවල් කියන්නේ ඔයා ඉස්සරහට යනකොට මං කැමති නැති හින්දා කියලා වෙන්න ඇති. නෑ ටානියා, කාටත් වඩා ඔයා ඉස්සරහට යනකොට මුලින්ම කැමති වෙන්නේ මම. ඒත් ඔයා ඉස්සර ඇඳපු විදිය තමයි ලස්සනම. කමක් නෑ ටානියා. ඔයා ඉස්සරහට යන්න ඕන නම් ඔයා ඒ විදියට හැඩ ගෑන්න එපා. අනික ඔයා කාගවත් ඉස්සරහා මේ අපහසුතාවයටපත් වෙන්න ඕනෙත් නෑ. ඔයා ඔහොම අදින්න. දැන් කැම්පස් එකට යද්දි ලොකු සල්ලිකාරණේ ඉන්නේ. මෙහෙම ඉඳලත් ඉන්න බෑනේ අර විදියට. මට දැන් තමයි ඒක තේරෙන්නේ. අනේ මට සමා වෙන්න ටානියා. පොඩ්ඩක් කෑ ගැව්වට සමා වෙන්න. දැන් මගේ උපන්දිනේට නේද මාව මෙතෙන්ට හම්බෙන්න එන්නම් කිව්වේ. කෝ ආවත් හරි මට බැන්න විතරනේ. මට තෑග්ගක්වත් ගෙනාවද උපන්දිනේ? අහන්නකෝ. මේ දවස්වල මං ගොඩක් ලොකු ප්‍රශ්නයක ඉන්නේ. ඔයාට උපන්දිනේ තෑග්ග තමයි මං එදා කලින්ම ෆෝන් එකක් දුන්නේ. මේ අදවත් එක මං කතා කරන්නම් කියලා ආවේ. මං ඔයාට තෑග්ගක් පස්සේ දෙන්න. මේ දවස්වල ගොඩක් අමාරුවෙන් ටානියා ගෙවාගෙන යන්නේ. අනික වීල් එකේ හයරුත් නෑ. අනික වීරගේ ෆිනෑන්ස් එකේ වන්නත් ඕනි. මේ ඒ ටික ඔක්කොම ඉවර කළා මං ඔයාට ලොකු තෑග්ගක් දෙන්න. හරිද? අනේ සඳුන්. ඔයා හැමදාම ප්‍රශ්නවලනේ. කවදා මේ ප්‍රශ්න විසඳෙන්නේ දන්නේ මට නම් තේරෙන්නේ නැහැ. ඒක නෙවෙයි. මගේ උපන්දිනේ හින්දා මගේ කැම්පස් එකේ යාළුවෝ පොඩි පාටියක් arrange කරලා තියෙනවා. ඒකට මට යන්න වෙනවා. මං ඔයාව හම්බෙලා එහෙම යන්න ආවේ. වැඩි දෙයක් කතා කරන්න නෑනේ. මං යන්න. දැන් හොඳටම වෙලා ගිහලා තියෙන්නේ. අපි එහෙනම් ලබන සතිය වගේ හම්බෙමු. මට මේ දවස්වල කැම්පස් එකේ වැඩ ඔක්කොම ගොඩ ගහලා මේ මං ඔයාලට කෝල් එකක් දෙන්නම්කෝ. වැඩ ටික ඔක්කොම ඉවර කළා. හරිද? එහෙනම් මම යනවා. අනේ ටානියා, ඇත්තටම මට සමා වෙන්න. ඔයාට තෑග්ගක් දෙන්න බැරි වුණ එකට. හරි. ඔයා එනම් පාටියට ගිහින් එන්න. මේ ඇත්තටම මට සමා වෙන්න ටානියා. මං කොහොමත් ලබන සතිය ඔයාලට ලොකු තෑග්ගක් දෙන්නම්කෝ. හරිද? එහෙනම් පරිස්සමෙන්. සික් අපරාධ මේ හිඟන්නම හම්බෙන්න ආවේ. අවුරුදු 10ක ආදරේ. අනේ මට නම් තේරෙන්නේ නැහැ. වීල් කාර්යයක් එක මම මොනව කරන්නද කියලා. බලමුකෝ. තව ටික දවසක් ඉවසලා මොකක් මරි තීරණයක් ගන්න ඕනි. මට දැන් තමයි කැම්පස් එකට ගියාට පස්සේ තමයි තේරෙන්නේ එළිය ලෝකේ මොන වගේද කියලා. මේ ගමේ ඉතින් මේ වගේ ගොඩයොත් එක්කම තමයි ඉඳ හිටින්නේ. ඒත් එළියට ගියපම තමයි තේරෙන්නේ ජීවිතේ තව කොච්චර දුරද කියලා. තව ටික දවසක් බලලා මොකක් හරි මං තීරණයක් ගන්න ඕනි. ජීවිත කාලෙම දුක් විඳිනවද නැත්නම් ජීවිත කාලෙම සතුටෙන් ඉන්නවද කියලා තමයි මේ තීරණය ගන්න ඕනි. බලමුකෝ.
අඩේ බාබු අයියට කොහෙන්ද සල්ලි ටික දෙන්නේ? පොරමට අද සල්ලි දුන්නේ නැත්තම් වීල් එක අරයි යනකෝ. එදා මං ටානියාට ෆෝන් එකක් අරන් දුන්නේ පොරගාව මගේ වීල් එක උගස් තියලානේ. අඩේ දැන් කොහෙන්ද රුපියල් 20000ක් හොයන්නේ? 20000 නැත්තම් මගේ වීල් එකත් මට නැති වෙනවා. අයියෝ මට තේරෙන්නේ නැහැ කොහෙන්ද හොයන්නේ කියලා. සි මේ කෙල්ල නම් මරු කෑල්ලක් ඈ. මේ කෙල්ලෝ කොහොම හරි සෙට් කරලා වැඩේ කරගෙන සේපට අතහැරලා දාන්න ඕනි. මරු කෑල්ල සි තානියා මට ඇත්ත එක පොඩ්ඩක් කතා කරන්න ඕනි. පොඩ්ඩක් නවතිනවද? ඔව් කියන්න පුල්. මං දැක්කා පාටි වෙලාවෙත් ඔයා මගේ දිහා බලන්න හිටියා මොකක් හරි කියන්න වගේ. මං ඒත් අහන්නත් හිතලා මං ආයේ හිටියා ඉතින්. ඇයි මොකද්ද ප්‍රශ්නේ? කියන්න. මේකයි ටානියා මම මෙහෙම කිව්වා කියලා වැරදියට හිතන්න එපා. ඔයාව කැම්පස් එකේ දැක්ක දවසේම මට ඔයා ගැන ආදරයක් ඇති වුණා. මං ඔයාට ආදරේ ටානියා. ඇත්තටම මට ඔයා නැතුව බැරි වෙලා තියෙන්නේ දැන්. අනේ ටානියා මං ඇත්තටම ඔයාට ආදරේ. මොකක්? මාත් ඔයාට කියන්න හිටියේ. මාත් ඔයාට කැමැත්තෙන් හිටියේ. ඒත් කොයි වෙලේද කියන්න කියලා කියන්න බැරුව හිටියේ. මං ඔයාව දැක්ක දවසේ නම් නෙවෙයි ඔයාට ගැන ආදරයක් ඇතුනේ. ඒත් මට අද ඔයා ගැන ආදරයක් ඇති වුණා. අද පාටිය වෙලාවේ. ඇත්තටම මාත් ඔයාට ආදරේ උපුල්. අනේ ටානියා ඔය ඇත්තමද? ඒක නෙවෙයි. තව පුංචි තෑග්ගක් දෙන්න තියෙනවා. අද ඔයාගේ උපන්දිනේනේ. හැපි බර්ත්ඩේ ටානියා. මෙන්න මගෙන් ඔයාට පුංචි තෑග්ගක්. මේක ගන්නකෝ. මොකක් උපුල්? iPhone එකක්? මම කවදාවත් iPhone එකක් අල්ලලවත් නැහැ. මේවා ගොඩක් ගණන් නෑනේ. අනේ මට මේක අදා ගන්නවත් බෑ. මේක මටද ඔයා ගත්තේ? ඔව් ටානියා. ඔයාගේ බර්ත්ඩේ එකට මං ගත්තේ. මේක ගන්න. අද ඉඳලා ඔයත් මගේ, ඔයාගේ හැමදේමත් මගේ. මේක ගන්නකො ටානියා. අනේ උපුල් මට මේ සතුට දරා ගන්න බෑනේ. අනේ මං අර කජිකපල් Android ෆෝන් එකක් තමයි පාවිච්චි කරගෙන හිටියේ. ඒත් දැන් මට iPhone එකක්. වව් මට ලස්සන ෆොටෝස් උත් ගහන්න පුළුවන්. මං අහලා තියෙනවා iPhone වල ෆොටෝස් හරිම ලස්සනයි කියලා. අනේ හරිම ෂෝක් අනේ. අනේ උපුල් ඇත්තටම thank you. අනේ I love you so much උපුල්. I love you so much. අනේ හරි මේක ගන්නකෝ. මං ඔයාව ගේලංගින් ඩ්‍රොප් කරගෙන යන්න. දැන් රෑ වෙලන්නේ තියෙන්නේ. නගින්නෝ කාර් එකට. මං ඔයාව ගේලංගින් දාගෙන යන්න. හෙට අපි මීට් වෙමු. හරිද? මේක ගන්නකෝ දැන් අතර ළමයෝ. අඩේ මේ ටානියා නේද? අඩේ අපේ සඳුනේ ඉත්ති. මේ ටානියා මේ වෙන කොල්ලෙක් එක්ක ලව් කරන්නේ. මට හිතුණා මේකේ කොලේජ් යනවා කිව්වම ඉස්සර හිටපු විදිහට නෙවෙයිනේ දැන් ඉන්නේ. කොටට කොටේ ඇඳමුත් ඇඳගෙන කොහෙද? අපේ මීහරක සඳුනට කිව්වා කිසි දෙයක් විශ්වාස කරන්නේ නෑනේ. නෑ බං මේකේ හොඳයි කියනවා. හිතපන්කෝ මේක වීඩියෝ කරලා සඳුනට පෙන්නන්න ඕනේ. නැත්තම් තව සඳුනා රැවටෙන එක තමයි වෙන්නේ. මේකේ සල්ලි පස්සේ තමයි කෙල්ල ඔක්කොම යන්නේ. මේක වීඩියෝ කරලා සඳුනට පෙන්නන්න ඕනේ. නැත්තම් පව්වේ අහිංසකයා. ඒක වීල් එකත් උගස් කියලා මේකට ෆෝන් එකක් කරන් දුන්නේ. මේකේ කරන වැඩ බලපල්ලකෝ. අරූ මේකට කොච්චර උදව් කරාද? මෙවුන්ට නම් හරියන්නේ නැහැ. දැන් මේක වීඩියෝ පාරක් දාලා සඳුනට පෙන්නන්න ඕනේ. කරන්නම්කෝ වැඩේ. කොල්ලෝ රවට්ටනවට ටානියා උඹට කරන්න වැඩි. කෝ එන්න දැන් ඇවිත් කාර් එකෙන් ළඟින්න. මං ගෙලන් ඒවව දාගෙන යන්න. අඩේ අර සඳුන් හිඟන්නට වඩා මේ උපුල් කොච්චර හොඳද? කොච්චර ලොකු සල්ලිකාරයෙක්ද? අගමැතිතුමාගේ පුතා කිව්වනේ අර හිඟන සඳුන් මට අරන් දුන්නේ නිකන් කොහෙවත් නැති මෙලෝ රහගෙන නැති Android ෆෝන් එකක්. ඒත් උපුල් මට iPhone එකක්. මේක කොච්චර වටිනවද ඇතිද? මංවත් මේ ෆෝන් එක තරම් වටින්නේ නැතුව ඇති. අර හිඟන්නව අතහැරලා දාන්න ඕනි. අනික අර කසිකබල් වීල් එකක් තියෙන්නේ. වීල් එකක් තියෙන කොල්ලෙක් කොහමද මගේ කොල්ලා කියලා මං ඔක්කොටම කියන්නේ. ඌව හැමීට අතහැරලා දාලා දැන් උපුල සෙට් කරගත්ත එකේ උපුල් එක්කම ඉන්නවා. අනික සල්ලිත් තියෙනවනේ. කිසිම අඩුපාඩුවකුත් නැහැ. කොල්ලත් ලස්සනයිනේ. අනේ අර හිඟන්නව අතහැරලාම දාන්න ඕනි. මම මෙච්චර ආදරය කරපු ටානියත් මට මෙහෙම දෙයක් කරානේ. මම හිතන් හිටියේ ටානියා මට ඇත්තටම ආදරය කියලා. අවුරුදු 10ක් මං ආදරය කරපු කෙල්ල
මම වචනයකින්වත් තානියාට බොරුවක් කරේ නෑ. ඒත් තානියා මට කරලා තියෙන බොරුව මං කවදාවත් හිතුවේ නෑ තානියා සල්ලි ඉස්සරහා මේ විදියට වෙනස් වෙයි කියලා. වෙලාවට කුර මට අර විදියේ වීඩියෝ එකක් හරි එව්වේ. නැත්තම් මං ඒත් විශ්වාස කරන්නේ නෑ. මම හිතනවා කුරා කිව්වේ බොරු කියලා. මං හොඳම යාළුවවත් විශ්වාස කරන්නේ නෑ තානියා හින්දා. අදින් පස්සේ ඒවා මොකුත් නෑ. මට දැන් තමයි තේරෙන්නේ සල්ලි නැති හින්දා තමයි මේ හැම දෙයක්ම කියලා. සල්ලි තිබ්බනම් කෙල්ල ඕනි තරම් ඉදී කියලා දැන් තමයි මට තේරෙන්නේ. අපි බලාගමුකෝ. අඩේ සඳුන් කොයක් උඹ අපේ බාබු අයියගෙන් ගත්ත රුපියල් 20000 උඹ 20000 දුන්නේ නැත්තම් බාබු අයියට විල් එක සින්න වෙයියොත් නෑ. අද ඔබට කියලා යන්න කිව්වා. හෙට සල්ලි ටික දුන්නේ නැත්තම් උඹගේ කන පල්ල බොන්චි හිටවනවා කියලා. උඹ දන්නනේ අපේ බාබු අයියා හොඳට හොඳයි නරකට ඊටත් වඩා හොඳයි කියලා. අනේ ජිල්බු අයියේ මම හෙට අනිවාර්යෙන්ම දෙන්නම්. අද සල්ලි ටික ගේන්න බැරි වුණා. මං හෙට අනිවාර්යෙන්ම දෙන්නම් අයියේ සල්ලි. ඔයා බාබු අයියට කියන්නකෝ මං හෙට ඇවිත් බාබු අයියව හම්බෙන්නම් කියලා. ඒ වගේ මේ වගේ වැඩක් නෑ. උඹ 20000 දුන්නේ නැත්තම් අපේ බාබු අයියගෙන් උඹට හොඳ කෑමක් කන්න වෙනවා. උඹ දන්නවනේ සල්ලි නොදුන්න උන්ට කොහොමද සලකන්නේ කියලා අපේ බාබු අයියා. අන්න ඒ ගැන කියලා යන්න තමයි මම මේ ආවේ. එහෙනම් මං කැපුණා මගේ මල්ලි. හෙට විතරයි එන chance එක ඈ. අනේ හරි අයියේ හරි. මම හෙට කොහොම හරි සල්ලි ටික දෙන්නම් අයියේ. හෙට අනිවාර්යෙන්ම දෙන්නම්. අයියෝ මගේ ඔළුව. මං කොහෙන්ද දෙවියනේ දැන් අරුවට හෙට සල්ලි දෙන්නේ? ඒන් තානියා අයියෝ මට තේරෙන්නේ නැහැ. මම මොකද්ද කරන්න ඕනේ කියලා මට තේරෙන්නේ නැහැ දෙවියනේ. අයියෝ හැම පැත්තෙම මං ඉර වෙලා ඉන්නේ හැම පැත්තකින්ම. මේ ඉන්නේ නිකම මෙතන. අන්න තමස දුන්න අර 2.50 ෆෝන් එක මං තමසලාගේ ගෙදර තමසලාගේ අම්මටම දුන්නා. තමසගෙන් ආයෙ මට වැඩක් නෑ ඔයි. බලනවා මගේ කොල්ලාගේ කාර් එක. ඒ විතරක් නෙවෙයි මගේ කොල්ලා මට අලුත්ම iPhone එකක් අරන් දුන්නා. තමසෙ දන්නවද? මගේ කොල්ලාගේ තාත්තා තමයි මේ පැත්තේ ඉන්න අගමැති. අපිට දැන් ඕනි තරම් සල්ලි තියෙනවා. තමස වගේ මේ වීල් දුවන කොල්ලෙක්ගෙන් මට වැඩක් නෑ. මට දැන් තමයි තේරෙන්නේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා. තමුසෙත් එක්ක මං ඔච්චර කාල ගෙවලා තියන්නේ අපායක් අයිසේ අපායක්. මට දැන් තමයි ජීවිතේ කොච්චර ලස්සනද කියලා මගේ අලුත් කොල්ලත් එක්ක එකතු වුණාට පස්සේ තේරෙන්නේ. උපුල් තමයි මට දැන් මගේ හැමදේම. තමුසෙන් අය මට කිසි වැඩක් නැහැ. තමුසේ මා හිඟන්නේන්නේ. තමුසෙට හැමදාම ඔය වීල් දුව තමයි ඉන්න වෙන්නේ. දැන් මං අවුරුදු 4 කැම්පස් එකේ ඉවර කරපුවාම මා ડોක්ටර් කෙනෙක්. එතකොට ඉතින් අපි දෙන්නට ඕනි තරම් සල්ලි දෙනවා. තමුසේ හැමදාම වීල් දුව තමයි ඉන්න වෙන්නේ. අයියෝ අයියෝ. නිකම තමුසේට දැන් තමයි නේද මාව නිකම. තමුසේ වෙනුවෙන් මං කොච්චර දේවල් කරාද? මායි අම්මයි හම්බ කරගෙන කාපු වාහනේ උගස් තිබ්බා වෙයි. තමුසේට ෆෝන් එක කරන් දෙන්න ඕනි හින්දා. තමුසේට මං නොකරපු දෙයක් නෑ තමුසේ වෙනුවෙන්. තමුසේට ඉතින් ඒව ගැන කිසි අගයක් නෑ. දැන් ඉතින් හැමදාම හම්බෙලානේ තියෙන්නේ. හරි හරි. ඔහොම ඉන්නවා. මට කමකුත් නෑ. මාව එපා වුණ ගෑණියෙක්ට මං අය මොකටද මං පස්සේ යන්නේ? එපා නම් ඉතින් එපා විදිහටම ඉන්නවා. හෙත් බලා ගන්නවා. මං දවසක පෙන්නනවා. තමුසේ මාව දාලා ගියේ සල්ලි නැති හින්දානේ. මේ වීල් කාරයෙක් කියලා මට බැන මාව දාලා ගියේ. තමුසේ එකක් මතක තියාගන්නවා. මං වගේ අවංක හිතක් තියෙන කොල්ලෙක් තමුසේට කවමදාකවත් හම්බෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි මං තරම් ආදරය කරන කොල්ලෙකුත් තමුසේට හම්බෙන්නේ නැහැ කියලා හොඳට මතක තියාගන්නවා. යනවා. ඔය සල්ලිකාරයොත් එක්ක යනවා. මං ඔය සල්ලිකාරයන්ගේ ඇටි හොඳටම දන්නවනේ. ගිහින් ඉතින් නැත්තරම නැතිවලා නන්නත්තර වුණාම අය මගේ කකුල් දෙක ළඟට වෙයි. එතකොට මම බාරගයිද කියලා බලනකො. දැන් ඕනි දෙයක් කරගන්න. මට අය තමුසෙක් මුත් වැඩක් නැහැ. මෙච්චර කාලයකට මගේ අම්මා ගැනවත් මං හොයන්නේ නැතුව තමුසේ ගැන හෙව්වා. එහෙම කරපු මට තමයි තමුසේ මේ වගේ දෙයක් කරේ. කමන්නේ. මං තමුසේව වචනකින්වත් එක වචනකින්වත් රවට්ටුවේ නැහැ. එහෙම කරපු මට තමුසේ තමයි මේ වගේ දෙයක් කරේ. කවන්නේ. එහෙම තමයි වෙන්න ඕනි. මං වගේ මෝඩෙක්ට එහෙම වෙලා මදි. කවන්නේ. ඇයි? දැන් මට කොල්ලගේ තමුසේගේ අලුතෙන් හම්බුන කොල්ලගේ සල්ලි වාහනේ පෙන්නටද මෙතෙන්ට ආවේ? හරි මං බලාගත්තා. හරි දොස්තර නෝනා.
දැන් ඔයා ලොකු සල්ලිකාරේ. හරි මන් දැනගත්තා. අපි දුප්පත්. අපි හිඟන්නු. අපි වීල් දුවන හිඟන්නු. හරි දැන් යන්න. අනේ මේ තමස් වගේ ඔය මේ වීල් දුවන එක මට කතා කර ඉන්න ඕනේ. මට ඕනි තරම් වැඩ තියෙනවා. මම මේ ටික කියලා යන්න ආවේ. අය මගේ තමසගේ කිසිම සම්බන්ධයක් නැහැ. හරිද? අය මට කතා කරන්නත් එපා. මං තමසේව දන්නෙත් නැහැ. පුළුවන් වුණොත් අපේ වෙඩින් එකට මං තමසේට කතා කරන්න. එතකොටත් ඔය වීල් එක විකුණලා පිරවලක් වෙලා එනවා. අඩම තරමේ අර පොඩි කාර් එකක්වත් ගන්න ඕයි. ඔය වගේ මේ මෙලෝ රහ කර නැති වීල් එකක් තියාන්නේ හැමතැනම ඇඹිලා. අනේද කියන්නේ. පොඩ්ඩක් තත්ත්වයකට එන්න බලන්න. හිඟන්න එක වගේ ඉන්නේ නැතුව පොඩ්ඩක් තත්ත්වයකට එන්න බලන්න. එතකොට තමයි කෙල්ල වුණත් කැමති වෙන්නේ. මට කැම්පස් එකට ගියාට පස්සේ තමයි තේරුනේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා. අනේද කියන්නේ. තමුසලා ඉතින් හැමදාම මෙහෙම තමයි ඉන්න වෙන්නේ. මට නම් තේරෙන්නේ මම මොකට තමුසේ වගේ හිඟන්නට කැමති වුණාද දන්නේ නැහැ. සී මම යන්න. අනේ උපුල් මගේ පන. චුට්ටක් වෙලා ගියා මගේ රත්තරනේ. පොඩ්ඩක් ඉන්න මං කාය කර නගින්න. අපි අද අර අලුතෙන් ආපු ෆිල්ම් එක බලන්න යමු හරිද? ඉන්නකෝ මං එනකම් මගේ චූටි පැටියෝ. කොච්චර දවස් මං ටානියාගේ ආදරෙන් අන්ධ වෙලා හිටියේ. මට ඒ දැන් තමයි ඇත්ත තේරෙන්නේ. මම සල්ලි හොයන්න ඕනි. මං දියුණු වෙන්න ඕනි. එතකොට තමයි මට ටානියාට පාඩමක් උගන්වන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මං ඒ දේ කරනවා. මෙච්චර කාලයකට මගේ අම්මගේ උපන්දිනයකටවත් මම මොකුත් තරන් දුන්නේ නැහැ. ඒත් මේ කොහෙවත් යන්නේ කෙල්ලෙකුට මම කොච්චර දේවල් කරාද? මං අම්මා ගැනවත් හරියට හෙව්වේ නැහැ. මට දැන් තමයි තේරෙන්නේ මම මොන කාලකන්ණියක්ද කියලා. හරි. අද ඉඳලා මම දියුණු වෙනවා. අද ඉඳලා මම දියුණු වෙලා ඕකිට පෙන්නනවා මම මොන වගේද කියලා. බලාගමු ටානියා. තමුසේ එහෙමනම් මාත් එහෙමයි. බලාගමු කවුද ඉස්සරහටම යන්නේ කියලා බලාගමු. මේ වීල් දුවන සඳුන්ද එහෙම නැත්තම් තමුසේද කියලා බලාගමු ටානියා. ඒ සඳුනා මොකද නිකන් ඔබ මූඩ් ගාලා වගේ? අයියෝ අර ඒව වීඩියෝ එකටද බං? ගණන් ගන්න එපා බං. මං ඒක එව්වේ උඹ තවත් රැවටෙන්න දෙන්නේ නැති වෙන්න බං. මට බලන් ඉන්න බෑ බං. උඹ මගේ හොඳම යාළුවානේ. උඹ රැවටෙද්දි මට බලන් ඉන්න බෑ බං. අඩෝ ගූරා මට මොකද්ද කරන්න කියලා තේරෙන්නේ නෑ බං. අවුරුදු 10ක් ආදරේ කරපු කෙල්ලව මට ඇවිල්ලා නිකන් බල්ලෙට්ට වගේ වෙනලා ගියා බං. මම මොකද්ද බං ටානියාට කරපු වැරද්ද? මට තේරෙන්නේ නෑ බං. මට ඒත් එක දෙයක් තේරුණා බං. සල්ලි නැති හින්දා තමයි මේ හැම දෙයක්ම කියලා. කුරා අපි දෙන්නම එකතු වෙලා ගේමක් ගහන්න ඕනි බං. ටානියාට පෙන්නන්න ඕනි. සල්ලි හම්බ කරලා ඔකිට පෙන්නනවා යකෝ මම. පෙන්නනවා. අපි දැන් එකතු වෙලා මුණ්ඩ පේන්න ගේමක් ගහන්න ඕනි කුරා. අපි මේ පැත්තේ ලොකුම සල්ලිකාරයෝ දෙන්න වෙන්න ඕනි. උඹට තේරුණාද? උඹ දන්නවනේ සඳුනා. උඹගේ ඕනි දෙයකට මේ බොක්කෙන් ඉතින් මේ කූරා ඉන්නවා කියලා. ඕනි දෙයක්. උඹ කියපන්කෝ. ඕනි ගේමකට මං උඹත් එක්ක ඉන්නවා. අනිවාර්යෙන්ම ඕකිට අපි පෙන්නමු. අපි කොහමද ඉන්නේ කියලා ඕකිට අපි පෙන්නමු බං. මේ පැත්තෙම හොඳම සල්ලිකාරයෝ දෙන්න වෙලා අපි ඕකිට පෙන්නමු. දැන් ඉඳලා ගේම ගහන්න පටන් ගමු. ඔව් ගෝරා. අපි දැන් ඉඳලා පටන් ගන්නවා. දැන් ඉඳලා අපි ගේම ගහන්න පටන් ගන්නවා යකෝ.